හැමෝටම අයිබෝවන්. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අසමානතා සහ මාපාංක ශ්‍රිත පාඩම සඳහා. ඒකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. දැන් මේ විදිය ඔයාලා දන්නවා උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන දරුවන්ට ඒ එක් එක් පාඩම් වල තියෙන සංකල්ප, ඉතා කුඩා සංකල්ප අවබෝධ කරවන්න තමයි මේ පොඩි පොඩි වීඩියෝස් අපි හදාගෙන යන්නේ. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයා මේ පාඩම හොඳට ඉගෙන ගද්දී අර සංකල්ප තුලින් හොඳ අවබෝධයක් අවසානයේදී ලබා ගන්න. හරි. අද ගැටලුව අපි බලමු. දැන් ඔයාලට පුළුවන් මේ ගැටලුවට විසඳුම් සොයාගෙන මගේ පැහැදිලි කිරීමත් එක්ක එකතු වෙන්න. හරි. අසමානතාවත් එක්ක තමයි ගනුදෙනු කරද්දී ඔයා අසමානතාවයේ සම්බන්ධ නීති රීති ඒකේ ಗುಣ ටික බලලා එනවා නම් හොඳයි. හරි. දැන් බලන්න a ධන එක වතාවක් x විශාලයි a වර්ගයේ ඍණ එකට වඩා එම අසමානතාවයේ විසඳුම් දීලා තිනවා x කුඩායි a ඍණ එක කියලා. හරි. ඒ a ඍණ එක කියන සංඛ්‍යාවට a ඍණ එකෙන් අපි සංඛ්‍යාවක් නිරූපණය කරගමුකෝ. ඒක ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන්. ඒ a ඍණ එක කියන සංඛ්‍යාවට වඩා කුඩා තාත්වික සංඛ්‍යා ටික තමයි ඔයාලට විසඳුම් ලෙස මේ අසමානතාවයේ ලැබෙන්නේ. ඒක නෙවෙයි කියන්නේ මම සංඛ්‍යාවක් දාන්නම්කෝ 5 කියලා. ඒතර 5ට වඩා කුඩා විසඳුම්. 5 අයිති වෙන්නේ නැහැ. ඒක නිසා මම බෝලේ පාට කරන්නේ නැහැ. 5 අයිති වුණා නම් මම බෝලේ පාට කරලා පෙන්නනවා. මේ සංඛ්‍යා රේඛාව අඳින්නේ. හරි. සංඛ්‍යා රේඛාව තමයි මේ තාත්වික සංඛ්‍යා රේඛාව තමයි මම යන්නේ. හරි. එහෙනම් මේ අසමානතාව විසඳුම් දීලා තියෙද්දි එක ඍණ ඒ වතාවක් x කුඩායි a වර්ගයේ ඍණ 2යි a ධන 1එහි විසඳුම් සොයා ගැනීම තමයි අරමුණ වෙන්නේ. එහෙනම් අපිට දීලා තියෙන අපි දත්ත පාවිච්චි කරගෙන යමු. කොහොමද මේ ගැටලුවේ දේවල් ටික හොයාගෙන යන්නේ කියලා බලමු. පළවෙනි අසමානතාවයේ ගමු ළමයි. ඒකෙදි තියෙනවා a ධන 1 වතාවක් x විශාලයි a වර්ගයේ ඍණ 1 ඉතා ප්‍රසිද්ධයිනේ. a වර්ගයේ ඍණ 1 කියන්නේ වර්ග දෙකක අතරෙන් a ඍණ 1 වතාවක් a ධන 1. a ඍණ 1 වතාවක් a ධන 1. දැන් ඉතින් ළමයි කරන අඩුපාඩුවක් තියෙනවා බොහෝ විට මේ a ධන 1 මේ පැත්තේ තියෙන ගුණිතයක් මෙතනත් තියෙන ගුණිතයක් නිසා a ධන 1ට a ධන 1 කපලා දාන්න. කපලා x සඳහා විසඳුම් හොයාගෙන යනවා. දැන් එතනදී වා උපකල්පනය කරනවා මේ අසමානතාවයේ ලකුණ වෙනස් නොවන බව. අසමානතාවයේ ලකුණ එලෙසම බව උපකල්පනය කළානේ ඔහොම කපන්න. ඒක සාධාරණ නැහැ. එතකොට බලන්න a ධන 1 ඍණ සංඛ්‍යාවක් වුණා නම් අසමානතාවයේ ලකුණ වෙනස් විය යුතුයි. ඒකයි මම කිව්වේ අසමානතාවයේ සම්බන්ධ මූලික ගුණ ටික මූලික සිද්ධි ටික ඔයා දැනගන්න ඕන කියන එක. අසමානතාවයේ දෙපසට එකතු කිරීම අඩු කිරීම බෙදීම් ඒ වගේම ගුණ කිරීම ඒ සම්බන්ධ මූලික ගුණ ඔයා දැනගෙන තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් එහෙම කරගන්න බැරි නිසා මම එක පැත්තකට ගන්නවා. හරි. අසමානතාවය මෙන්න මේ විදිහට හදා ගන්නවා. එක පැත්තකට අරගෙන. a ඍණ 1 වතාවක් a ධන 1. එක පසකට ගත්තට පස්සේ ඔන්න බිඳුවට විශාලයි කියන එක එනවා. මේ බිඳුවට විශාලයි හෝ කුඩායි කියන බව පරීක්ෂා කරන්න ඉතා ලේසියිනේ. ඒ කියන්නේ ධනද ඍණද කියලා පරීක්ෂා කිරීමක් නේ උතන වෙන්නේ නේද? ඒ සමානතාව ගැන මම කලින් වීඩියෝ එකේදී මූලික අසමානතා සම්බන්ධ ගණන් හදද්දිත් මම ඒක කිව්වා. අපි ධනද ඍණද කියලා පරීක්ෂා කරන්න එක පස්සකට අරගෙන අඩු කරලා බලන්න පුළුවන් ඒකෙන් එන පිළිතුර කොහොමද කියලා. හරි. අපි ඉස්සරහට යමු. දැන් මේ බලන්න මේකේ පොදු සාධකයක් තියෙනවා. a ධන 1 වතාවක් x. a ධන 1 පොදු සාධකයක් විදිහට ගත්තට පස්සේ මෙතන එනවා x ඍණ a ඍණ 1. ඔන්න ඔය විදිහටයි යන්නේ. හරි දැන් මෙතන මොකද්ද තේරෙන්නේ? දැන් බලන්න මේ දෙන්නගේ ගුණිතය ධන වෙලා තියෙන්නේ ගුණිතයක් ධන වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවානේ ළමයි. දෙන්නම ධන වෙලා ගුණිතය අපි ගුණිතය විදිහට ගත්තාම ගුණිතේ දෙන්නම ධන වෙලා ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නම ඍණ වෙලත් ඒක වෙන්න පුළුවන්නේ. ගුණිතේ අවසානයේදී ධනනේ. ඒක තමයි මෙතනදී තීරණය කරගන්න වෙන්නේ. කොහොමද ඒක තීරණය කරන්නේ? දැන් විසදුම විදියට දීලා තියෙනවා x කියන්නේ ඔන්න විසදුමෙන් අපි අල්ල ගන්න පුළුවන් එක x කියන්නේ a ඍණ 1ට වඩා කුඩායි කියලා. එහෙමනම් x a ඍණ 1ට වඩා කුඩායි නම්
මෙන්න මෙතනින් එන ප්‍රතිඵලය බලන්න x a ඍණ එකට වඩා කුඩා වෙද්දි හැමතිස්සෙම ඍණ තමයි ලැබෙන්නේ. a ඍණ එක ප්‍රකාශනයට වඩා x කුඩා වෙද්දි හැමතිස්සෙම මෙතන මේ වරහන තුල එන ප්‍රකාශනය ඍණ වෙනවා. ඒක ඍණ නම් අවසාන ප්‍රතිඵලයේ මේ දෙන්නගේ ගුණිතය ධන වෙන්න නම් අනිවාර්යයෙන්ම a ධන එක්කෙනා a ධන 1 කියන ප්‍රකාශනය ධන විය යුතුයි. ඍණ විය යුතුයි. හරි? ඍණ විය යුතුයි. එහෙමනේ ඍණයි ගුණ වෙලානේ ධන වෙන්නේ. එතනින් එහෙනම් අපි අල්ලගත්තා විශේෂ පොයින්ට් එකක්. අපි මේ ගණන් හදන්න යද්දි මේ ඊළඟ කොටසට යද්දි a ධන 1 කියන එක්කෙනා බිඳුර වඩා කුඩයි. ඒ කියන්නේ ඍණ a ධන 1 කියන ප්‍රකාශනය ඍණ විය යුතුයි කියන එක අපි අඳුරගත්තා. දැක්ක නේද? ඔය දත්තේ අඳුර ගන්න තමයි අරක සුළු කරගෙන අපි ගියේ. එහෙනම් අපි වැඩේට බහිමු. මේකෙදි කොහොමද ඉදිරියට යන්නේ? හිතලා බලන්න. හරි ඉස්සෙල්ලා කරා වගේම මම එක ඍණ a වතාවක් x ඍණ එක පැත්තකට ගන්නවා. ඔයාලා දන්නවා a වර්ගයේ ඍණ 2a ධන 1 කියන එක මට ලියන්න පුළුවන් විදි දෙකක් තියෙනවා ඕනනම් a ඍණ 1 වර්ගය කියලා ලියන්නත් පුළුවන්. a වර්ගයේ පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන 1 කියලා එනවනේ. එක ඍණ a වල වර්ගය කියලා ලියන්නත් පුළුවන් නේ. එක ඍණ a වල වර්ගය වෙනසක් නැහැනේ. දෙන්නගෙම උත්තරේ සමානව එන්න එපා. එම නිසා මම එක ඍණ a වල වර්ගය කියන එක මෙතනට පාවිච්චි කරනවා. ඒක පහසුයි. මොකද මේ දෙන්නගේ පොදු සාධකයේ එක ඍණ a කියන එක දැක්ක නිසා. දැන් එහෙනම් මම තෝරගන්න ඕන මේ දෙන්නගේ පොදු සාධකයේ එක ඍණ a මෙතන යනවා x ඍණ එක ඍණ a වල වර්ගයම තිබුණ නිසා එතනත් එන්නේ එක ඍණ a ම තමයි. බලන්න. තේරෙනවද? ඒ දෙන්නගේ ගුණිතේ ඍණ විය යුතුයි. ඒ දෙන්නගේ ගුණිතේ ඍණ වෙන්න නම් එක ඍණ ඒ ධන එක බිඳුර වඩා කුඩා නම් හරි එක ඍණ ඒ කියන එක්කෙනා බිඳුර වඩා විශාල වෙන්න එපා. සමානතාවයෙන් අනිත් පැත්තට අපි දැම්මට පස්සේ එක ඍණ ඒ බිඳුර වඩා විශාල වෙන්න එපා. ඒ කියන්නේ එක ඍණ ඒ කියන්නේ ධන. එහෙනම් ළමයි මේ ධන එක්කෙනා තවත් ධන සංඛ්‍යාවකින් ගුණ වෙන්න බැහැනේ. එතකොට ප්‍රතිඵලයේ සමස්ත ප්‍රතිඵලයේ ඍණ වෙනවනේ. එහෙනම් ධන එක්කෙනා ඍණෙන් තමා ගුණ වෙන්න ඕන. ඒ දෙන්නගේ ගුණිතේ ඍණ වෙන්න. එහෙනම් ඔයාලට තේරෙනවා එහෙම වෙන්න නම් x ඍණ 1 ඍණ a s ඍණ 1 ඍණ a ඍණ විය යුතුයි. ඒ කියන්නේ x තනි කරගත්තට පස්සේ 1 ඍණයට වඩා x කුඩා වෙන්න ඕන. x එක ඍණයට වඩා කුඩා වෙන්න ඕන. අසමානතාවයේ දෙපසට තාත්වික සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම මේ කරා කියලා අසමානතාවයේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හෝ ගුණ කරොත් තමයි අසමානතාවයේ ලකුණ වෙනස් වෙන්නේ. ওই ටික තමයි අපි එහෙනම් කතා කරේ මේ ඊටා කුඩා ගාණක් ඇසුරේ. අපි ඉදිරියට තවත් ගණන් ගමු. ඒ අතරේ අපි ඉගෙනගත්තු මාපාංක දැනුමත් මේ අසමානතාවයට දාලා ගණන් ඉදිරියට අපි හදාගමු. එහෙනම් හැමෝටම අයබෝවන්. හොඳින් තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන ගිහලා මේ සංකල්ප ටික අවබෝධ කරගෙන ගණිතේ ඉතාම ඉහළ තැනකට ගන්න කියලා අපි ඔයාලට සුබ පතමු.